बोल hey Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ඔයාලා ආසාවෙන්ම බලාගෙන හිටපු vlog එක තමයි මම මේ විදිහට අරන් ඉන්නේ. ඉතින් අද ඔන්න මාව උදේ 5ට තමයි අද පික් කරේ ට්‍රාන්ස්පෝර්ට් එකේ. ඊට පස්සේ අපේ ලොකේෂන් එකට යද්දී උදේ 7:00 විතර වුණා. මොකද කට්ටියවම අරගෙන තමයි යන්නේ. ඊට පස්සේ මගේ මෝර්නින් ටී එක බීලා මම ස්ක්‍රිප්ට් එක පොඩ්ඩක් බලාගත්තා. ඊට පස්සේ මම හදාගෙන ගියපු මෙන්න මේ සෑන්ඩ්විච් එක ඔන්න මම බට්ටටයි සිහිනටයි දෙන්නේ. අලගේ ප්‍රතිචාර නම් ඉතාමත් ඉහළයි. බලන්න මොනවද කියන්නේ. ඊට පස්සේ මම මගේ මේකප් එක දාගන්න රෙඩි වුණා. කොණ්ඩේ තමයි පොඩක් ප්‍රශ්නේ. මම රෑ නාලවර තමයි කොණ්ඩේ සෙට් කරගෙන ගියේ. ඉතින් ඔන්න මේකප් එක ඉවරයි. ඊට පස්සේ ඔන්න අපේ නයියාව නයියට මේකප් එක කරනලා මම මගේ ඇඳුම ටිකක් හදාගත්තා. ඊට පස්සේ මම මගේ ෂූස් දාගත්තා. මොකද normally එළියට යද්දි මම හැම වෙලේම ෂූස් දානවා. මොකද සමහරවිට අපි කැලේක වගේ එන ෂූට් කරන. ඒකට ඉතින් කූඩල්ලෝ සත්තු එන නිසා ඊට පස්සේ ඔන්න අපි තාරක්කත් ආව ඒත් එක්කම මේකප් එක කරලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ ලොකේෂන් එකට යන්න. මේ රීද්ම අයියා තාරක පොඩි නැප් එකක් දාන ගමන් මේ තියෙන්නේ අද ෂූට් කරන ලොකේෂන් එක. මෙතන නම් මට ෂූටින් මොකුත් නැහැ. හැබැයි මම මෙතන මෙයාලත් එක්කම තමයි අපේ මේකම සීන් එක යන්නේ. ඉතින් මේ දෙන්නගේ විශේෂ දෙයක් වෙනවා. බලාගෙන ඉන්නකෝ ඔයාලා එහෙනම්. ඉතින් මයි සිහිනයි ඔය අතර වාරේ පොඩ්ඩක් අපේ ස්ක්‍රිප්ට් එකත් බලාගත්තා. මොකද අපි දෙන්නගේ ඩයලොග් වගේක් තිබ්බේ. හරිම ෆන්. මේ ක්‍රූ එක මාරම ෆන්. action ටික වැඩ කරද්දි හරිම ජොලි. පේනවනේ නයියේ බට්ටයි නෑවා. මාර වැඩක් උනේ ළමයි එදා. නයියායේ බට්ටයි නාල වෙලා සීන් එක ඉවර වුණාට පස්සේ බට්ටගේ අතින් බාල්දිය ලිඳට වැටුණානේ. ඊට පස්සේ ඔන්න අපේ නයියා තමයි පැනලා පීනලා ගිහිල්ලා ඒ බාල්දිය අරගෙන ගොඩට ආවේ. ඒකත් හරිම කියුට්. මේ ලිඳ ගැඹුරු නෑ වගේ පෙවුනට ගැඹුරුයි කියලා තමයි නයියා නම් කිව්වේ. මට නම් වතුර දැක්කම ආසත් ඉස්නා. කොහෙ නාන්න දන්නේ ඉතින්. ඉතින් මේ ලිඳ නම් තිබ්බේ ලොකු රබර් කැලයක් මැද. ඒ අතර වාරේදී කට්ටිය රබර් කිරි කපලා ඉවරලා ඒක තියාගෙන හිටියා. මං ඉතින් ඇත්තටම ෆස්ට් ටයිම් තමයි මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. මොකද රබර් කිරි කපනවා මම දැකලා නෑ. දැකලා තිබ්බෙත් නෑ. ඒ කියන්නේ වීඩියෝස් වලින් දැකලා තිබ්බට අර ලයිව් දැකලා තිබ්බේ නෑ. ඉතින් මේ තියෙන්නේ රබර් කිරි. ඊට පස්සේ වැස්සක් කඩාපාත් වෙලා අපි කට්ටිය පොඩි කොෆි එකක් බිව්වා. මෙයාලා බිව්වේ වඩේකුයි මොනවද මන් දන්නේ. ඊට පස්සේ ඔන්න මගේ සීන් එක ස්ටාර්ට් කරා. මට ඔන්න ඔහම ටොක් එකේ ගිහිල්ලා සීනම හම්බෙන් තියෙන්නේ බ්ලා 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 බ්ලා. ඔයාලා ඒ ටික පස්සේ බලාගන්න කතාවේ. ඕ ගිය සතුන් මේ ඉන්නේ මගේ ලස්සන බෝනික්කි නංගි. ඇත්තටම මගේ නංගි හරිම ලස්සනයි. මම මාර ආඩම්බරින් ඉන්නේ. මේ ඉන්නේ මගේ නපුරු අයියා. අපි තුන්දෙනා. මේ තුන්දෙනා අපි තුන්දෙනාත් එක්ක පිස්සු වගේ. අපි නංගි. හායි. vlog එක බලන්න. ආමේ නපේ. හරි මම කලේ. නෑ ඔයාලා මෙයාලා මේකප් දාලා ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි අද අපේ ෂූටින් ඩේ එක සිද්ධ වුණේ. ඊට පස්සේ මට යන වෙලාව වෙලා තිබ්බා. මොකද ෆුල් ෂූට් ඩේ එකක් නෙමෙයි මට අද තිබ්බේ. හාෆ් ඩේ එකක්. ඒකේ වැඩ ටික ඉවර කරලා ඔන්න මම ගියා
ඔයාලා දන්නවද මේ පැත්තට ඇත්තටම මේ කැබ්ස් එන්නේ නැහැ. ටුක් තමයි ආවේ. මම්මගේ ජීවිතේ යන්න ආසු ප්‍රති ටුක් එකක් ආවේ. මෙන්න මේ ටුක් එක. මොකද ඒකේ සද්දෙට මගේ ඔළුව රිදෙනවා. හැබැයි මේක ටිකක් කම්ෆර්ටබල්. යනකොට ඉතින් මම වටපිට බල බල නිදි කිර කිර ගියා. මොකද පැය එකමාරක් දෙකක් විතර යනවා ලොකේෂන් එකේ ඉඳන් ගෙදර යන්න. ආයෙත් මේ වගේ vlog එකක් අරගෙන මං එහෙනම් ඉන්නම්. බයි බයි ආදරේ උම්මා.